2551 වෙනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම පිණිස මෙල්බන් වාසී බෞද්ධ ජනතාව මේ දවස්වල ලහි ලහියේ සූදානම් වන්නේ ඒ මැයි මාසයේ පළවෙනිදාන් උදා වුණු වෙසක් පුන් පොහෝ දින ඒ තෙමගුල සිහිපත් කිරීම සඳහායි. ඉතින් අපි මේ සිටින්නේ දැනුම් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ මේ දිනවල ඉදිකර තිබෙන මහා දර්ශනීය පහන් කූඩුව නැරඹීම සඳහායි. ඉතින් ඔබට පෙනෙනවා ඇති මේ දවස්වල මේ පහන් කූඩුව නැරඹීම සඳහා විශාල වශයෙන් ජනකාය මේ ස්ථානයට එක්රොක් වෙලා සිටින අන්දම. ඉතින් අපි මේ වැඩසටහන ඔස්සේ ඔබට ගෙනෙන්න උත්සාහ කරන්නේ මේ මෙල්බන් නගරයේ අවට තිබෙන විහාරස්ථානවල ඇති වෙසක් අසිරියයි. 2551 වෙනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම පිණිස මෙල්බර්න් නගරයේ අවට විහාරස්ථාන රැසක මේ දිනවල විවිධ ආගමික වැඩසටහන් මෙන්ම වෙසක් අසිරිය විදහා දක්වන දර්ශනීය තොරන් සහ පහන් කූඩු ප්‍රදර්ශනය කෙරෙනවා. දැන් අපි සූදානම් වන්නේ එවැනි දර්ශනීය වෙසක් පහන් කූඩුවක් පිළිබඳව තොරතුරු ඔබට ගෙන ඒමටයි. ඩැන්ඩිනොම් ධම්මදීප භාවනා මධ්‍යස්ථාන විහාර භූමියේ පරිවාර කූඩු 52කින් යුක්ත තුන් ආකාරයකට කැරකෙන විදුලි බුබුලු 2500කට අධික ප්‍රමාණයකින් ආලෝකමත් වන දර්ශනීය පහන් කූඩුවක් මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙනවා. චුල්ලපදුම ජාතක කතා වස්තුව විදහා දැක්වෙන මේ මහා පහන් කූඩුව පිටිපස විශාල පිරිසකගේ කැපවීම සහ මහන්සිය තිබූ බවයි අපිට පෙනී ගියේ. ඉතින් මේ පිළිබඳව විස්තර සොයා ගිය අපිට මෙම දර්ශනීය පහන් කූඩුවේ නිර්මාතෘ සහ ඔහුට නන් අයුරින් සහාය වූ පිරිස මුණ ගැසුණා. නිමල් වීරතුංග මහතා තමයි මේ මහා කර්තව්‍ය පිටුපස සිටින නිර්මාතෘවරයා. මේ ඔහුගේ අදහස්. එතන මම කියන්න කැමතියි අපේ ගරුතර සංඝානන්ද ස්වාමින් වහන්සේගේ ආරාධනාව පිට තමයි මේ වැඩේ ඇත්තටම කෙරුණේ. මීට ප්‍රථම අපි අවුරුදු 3-4කට ඉස්සෙල්ලා මේ වගේම දර්ශනීය පහන් කූඩු මේ භූමියේ ඉදි කරලා තියෙනවා. ඉතින් අපේ පන්සලේ වැඩ කටයුතු බොහෝ රාශියක් තිබුණ නිසා ඒවා බොහොම ටික කලකට පස්සට ගිහිල්ලා අපේ ගරුතර ස්වාමින් වහන්සේ මට කිව්වා අපේ 2550 නිමිත්තෙන් අපි මේ වර්ෂයේ නිමල් මේ කූඩුව හදන්න උත්සාහ ගමුද කියලා. මම ඒ වෙලාවේ ඇත්ත වශයෙන්ම ඉතා ආදරෙන් ස්වාමින් වහන්සේගේ යෝජනාව මම පිළිගත්තා. ඉතින් ඒ පිළි අරගෙන මම ඒකට අවශ්‍ය වෙන විදිහට දර්ශනීය විදිහට නිර්මාණයන් නිකුත් කළා. ඒක මගේ හිතවත් මාපටිවස්සේ ඉන්න 20-30 ගානක පිරිසට මම ඒක ඉදිරිපත් කළා. අපි මේ විදිහට මේ වගේ ලස්සන පහන් කුඩුවක් අපේ පන්සලේ ඉදිරිපත් කරමු කියලා. මේක තුන් මහලකින් යුක්ත පහන් කූඩුවක්. ඒ වගේම මැදමාලයේ තියෙනවා දර්ශනීය පහන් කූඩු 3ක් තමුන් වටා කැරගෙන පරිවාර කූඩු 36ක් එල්ලගෙන. ඒ වගේම මේ පහන් කූඩුව පැටව 52කට අධික සංඛ්‍යාවකින් යුක්තයි. ඒ වගේම දර්ශනීය විදුලි බුබුලු 3000කට වැඩිය දර්ශනීය ලෙස විවිධ ආකාරයෙන් වර්ණවත් වෙනවා මේ වෙසක් කූඩුව. ඒ වගේම දර්ශනීය කැටය මං හිතන්නේ මේ මෙල්බන් පුර වාසීන් කවදාකවත් දැකලා ඇති කියලා මේ වගේ දර්ශනීය කැටය මේ වගේ මේ කූඩුවක ප්‍රදර්ශනය වෙනවා. ඉතින් ඒ ආකාරයට මේ කූඩුව නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම මට කියන්න පුළුවන් වෙන්නේ මේ අවස්ථාවේ මගේ නිර්මාණයක් වුණාට මේ වටා ඉන්න පිරිස නිසා තමයි අද මේ කූඩේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට කැටයම් අතින්ද විදුලි ආලෝකයෙන්ද චිත්‍ර අතින්ද හැම දෙයක්ම මේ කූඩේ සාට සම්පූර්ණ වෙලා නිර්මාණය වෙනවා. මේ අතරතුර අපේ 20කට 30කට වැඩි අධික පිරිසක් මේ වෙලාවේ මෙතන වැඩ කරනවා. මම ඒගොල්ලන්ට මගේ හෘදයාංගම ස්තුතිය පුදනමනවා. ඒ වගේම අපේ ගරුතර ලොකු හාමුදුරුවන්ටත් අපේ සෝරිත ස්වාමින් වහන්සේට අපේ පොඩු හාමුදුරුවන්ටත් ඒ හාමුදුරුවන්ටත් අපේ විශේෂ ස්තුතිය පුද කරනවා.
කැටයම් කලාව ඊටම ඉවසීමෙන් සහ සියුම්ව කළ යුතු කර්තව්‍යයක්. ශ්‍රී ලංකාවේදී මෙවැනි දර්ශනීය කැටයම් නිර්මාණ අප කොතෙකුත් දැක තිබුණත් එවැනිම වූ නිර්මාණයක් ඕස්ට්‍රේලියාව තුළදී දැක ගැනීම ඉතාමත් දුර්ලභයි. පහන් කූඩුවේ සියලුම කැටයම් නිර්මාණයන් පිටුපස සිටින්නේ කුමාරසිරි මහත්මයායි. ඇත්ත වශයෙන්ම මේ වගේ මේ සඳහා මම සහභාගී වුණේ මේ මගේ දුව දහම් පාසලට යනවා. ඉතින් මේ පන්සලට නිතරම අපි එනවා. මේ පන්සලත් එක්ක තමයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ එක දවසකදී මේ කූඩේ වැඩ කරගෙන යන ඉතින් මම ඇවිල්ලා බැලුවාම ඉතින් ඒ අතරේ මට මේ කූඩුවේ නිර්මාතෘවරයා මගෙන් අහුවා මේ අපිට උදව් කරන්න පුළුවන්ද මේකේ කැටයම් ටික නිර්මාණය කරලා දෙන්න කියලා. ඊට ඉතින් මම කිව්වා මම ඒක සතුටින් බාරගත්තා. බාර අරගෙන මම කිව්වා මම ඒ කටයුතු කරලා දෙන්නම් කියලා. කියලා එහෙම තමයි මේ කාර්යයට මම අත තිබ්බේ. ඒත් වශයෙන්ම මේකෙදි මුලින්ම මේක පින්තූර අතින් නිර්මාණය කර යුතුයි. පින්තූර නිර්මාණය කළා ඊට පස්සේ සියුම් උපකරණ සකසාගෙන තමයි මේ කැටයම් කපන්නට ඕනේ. ඒ වගේම මේ සති ගණනක් ගත වුණා අපි රාත්‍රීන් කීපයක් නිදි මරාගෙන මේ කැටයම් නිර්මාණය කරේ. මොකද අවිවේකී ජීවිත ගත කරන හැම කෙනෙක්ම වගේ ඉන්නේ. ඉතින් කියන්නේ රැස්සාවට ගිහිල්ලා ඇවිල්ලා රැය කාලේ තමයි මේකට යොමු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මම ගෙදර ඉඳගෙන රැය නිදි නැතුව කැටයම් ගෙදර නිර්මාණය කළා. ඊට පස්සේ මේ මහත්මයාගේ වැඩ කරන ස්ථානයට ගෙනිහිල්ලා එක රැයක් අපි කීප දෙනෙකුගේ සහයෝගය ඇතිව කැටයම් කොටසක් කපලා නිම කළා. ඊට පස්සේ ඉතිරි කොටස අපි මේ පන්සලට ගෙනල්ලා ටිකෙන් ටික කපලා අපිට නිමා කරගන්නට හැකි වුණා. ඉතින් ඒ සඳහා ඇත්ත වශයෙන්ම මේ සහෝදරවරු හුඟ දෙනෙක් සහයෝගය දුන්නා. ඒ කටයුතු ටික කරගෙන යන්න. මෙම දර්ශනීය පහන් කූඩුව ආලෝකමත් කිරීම සඳහාම චීනයෙන් ආනයනය කරනු ලැබුවා විශේෂිත විදුලි බුබුලු 2500කට අධික ප්‍රමාණයක්. ඉතින් මේ කාර්ය වගේම මෙම දැවැන්ත පහන් කූඩුවේ සියලුම විදුලි ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ අජිත් ගුණතිලක මහතායි. අතන මේ විදුලි බුබුලු මම ඔස්ට්‍රේලියාවට ගෙන්නේ චීන සමූහාන්තයෙන් මෙහි ඒ විදුලි බුබුලු ගන්න කියන අපිට සෑහෙන විදුමක් දරන්න වෙන නිසා අය චීනෙන් ගෙන්නේ. ඇත්තට මේ විදුලි බුබුලක් නෙමෙයි විදුලි බුබුලක් කිව්වට මේ ලික්විඩ් එලිමිනේට් ඩයෝඩ් කියන බල්බ් එක යූස් කරලා භාවිත කරලා තියෙනවා. එයින් අපේ විදුලිය පරිභෝජනය වෙන්නේ 20 volts 20 මිලියම් ප්‍රමාණයක්. බොහොම අඩු ධාරිතාවයක් තමයි මුළු දවස් පුරා දිවුවත් ධාරිතාවය. චුල්ලපදුම ජාතක කතා වස්තුව ඊටාම දර්ශනීය ආකාරයකට චිත්‍රයට නගා මෙම දර්ශනීය පහන් කූඩුවට සහාය වූයේ හර්ෂන් මහවිතාන මහතායි. මේ ඔහුගේ අදහස්. චිත්‍ර නිර්මාණයම පෙළඹුණේ ඉස්කෝලේ යන කාලේ සිටමයි. මම ඉස්කෝලේ යන කාලේ සිට චිත්‍ර කලාව හැදෑරුවා විෂයක් හැටියට. මගේ තාත්තත් කලා ශිල්පියෙක්. ඒ තුලින් මම චිත්‍ර කලාව ප්‍රගුණ කළා. චිත්‍ර 6ක් මගේ අතින් නිර්මාණය වුණා. චිත්‍ර රූපරාමු 6ක්. ඒ කතාව චුල්ලපදුම ජාතකය. ඇත්තටම මම චිත්‍ර නිර්මාණය කිරීමට ප්‍රථම ජාතක කතාව කීප වතාවක් කියෙව්වා. ඒ තුලින් ලබාගත් දැනුමෙන් මා තීරණය කරා මේ විදිහට රූපරාමු 6ක් නිර්මාණය කිරීමට. ටික කාලයක් ගියා. අපි ඉතින් ගොඩක් ලහිලහි මේ වැඩ කටයුතු කරපු නිසා මාස 2ක් පමණ කාලයක් ගත වුණා. ඇත්තටම කාලය මදි. අපි ඉතින් දිවා රාත්‍රිය නොබලා ගොඩක් මහන්සියෙන් මේ වැඩ කටයුතු ඉක්මනින් කරගෙන ගියා.